සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම සෑම සිත සුව පිණිස ධර්මයේ sannivedanaya කිරීම යන බුදු වදන පෙරදරි කරගනිමින් සියලු ලෝක සත්වයාගේ සිත සුව පිණිස ධර්මයේ sannivedanaya කරන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනියේ මේ පැයේ දායකත්ව ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහායි සූදානම් වන්නේ. ඒ සඳහා මෙම ධම් සභා මණ්ඩපයේ වෙත වැඩමවා වදාළ අවසරයි නම සිහිපත් කරන්න ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමින් වහන්සේව ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. අද දවසේ මෙම ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා කොස්සින්න ගණේමුල්ල පදිංචි නීතිඥ සන්ධ්‍යා අබේවීර මහත්මිය සමග එම පවුලේ පින්වත් පිරිස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් මේ වෙලාවේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. බෞද්ධ රූප වාහිනිය හරහා අද විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරાવી. ඒ සියලුම දෙනාට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ බුද්ධ ශාසනය ස්වභාවයෙන්ම ගැඹුරු එකක්. ඉතින් පිළිවෙත් පුරාගෙන යන කෙනෙකුට ඒ ගැඹුරු බුද්ධ වචනය ග්‍රහණය කරගන්න බැරි වුණොත් මේ බුද්ධ ශාසනයේ පිළිසරණ සම්පූර්ණයෙන්ම අගහැරිලා යනවා. බුදුරජාන් වහන්සේගේ දේශනාව ගැඹුරු නිසා තමයි පසේ බුදුරජාන් වහන්සේ නමකටවත් ඒක ඉස්මතු කරගන්න බැරි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්මයි මේ ධර්මයේ ලෝකයාට ප්‍රකට කරන්නේ. හේතුව මේ ධර්මය අවබෝධ වුණත් ඒක ප්‍රකට කරගන්න බැරි නම් එතනත් සත්‍ය අවබෝධයට අවකාශය නැතිව යනවා. ධර්මය ප්‍රකට වුණත් ඒ ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව නැත්තම් එතනත් ධර්මයට යනවා. ඔය දෙපැත්තෙම ගැටලුකාරී තත්වයන් මතු වුණොත් සත්‍ය අවබෝධයට තියෙන අවකාශය සම්පූර්ණයෙන්ම යට යනවා. එනිසා මේ සත්‍ය අවබෝධය කරා යන කෙනෙක් බාහිරිනුත් එයාට පර්යාප්ති සහගත ධර්මය ප්‍රකට වෙන්න ඕන. බාහිරින් පර්යාප්ති සහගත ධර්මයේ ප්‍රකට වුණාටම මදි. තමා තුළ ධර්මයේ දරා ගන්නට හරියන විදියට ප්‍රඥාව තම තමා විසින් හදා ගන්න ඕන. ඒ ප්‍රඥාව හැදෙන්නේ සමාධියෙන්. ඒ නිසා සමාධිය වඩන්න ඕන. සමාධියට උපකාරය ලැබෙන්නේ අදි සීලයකින්. ඒ නිසා සීලයක් දියුණු කරන්න ඕන. එහෙනම් සිල් දියුණු කරන්නේත් සමාධිය වඩන්නේත් කුමක් පිණිසද? ප්‍රඥාව පිණිස. එතකොට ප්‍රඥාවෙන් මොනවද අපි දැනගන්නේ? කෙලෙසුන්ගේ ස්වභාවය දැනගන්නවා. ප්‍රඥාවෙන් අපි දැනගන්නේ මොනවද? කෙලෙසුන්ගේ ස්වභාවය දැනගන්නවා. කෙලෙස් වලින් මිදුණු සිතක ස්වභාවය දැනගන්නවා. කෙලෙස් විතර්ක මතින් පැන නගින සසර ගතිය ගැනත් දැනගන්නවා. කෙලෙස් විතර්ක නිරුද්ධ වීමෙන් සසර පැනවෙන්නේ නැති විදිහත් දැනගන්නවා. ඊට පස්සේ දුක ඉවර කරනවා. ඒ නිසා දුක ඉවර කරන එක තමයි පස්සතෝ කියලා ධර්මයේ කියන්නේ. අවබෝධ කරනවා කියන එක. දර්ශනේ පහල කරගන්නවා කියන එක. හැබැයි කෙලෙසුන්ගේ ස්වභාවයද කෙලෙස් සහගත සිතේ ආවේනික තත්වයේද මේ ඔක්කොම එයා අඳුන ගැනීමෙන් තමයි, තේරුම් ගැනීමෙන් තමයි
මූලික ධර්ම ස්පර්ශ කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම ප්‍රඥාවෙන් කරන්නේ පළවෙනි එක තමයි ඥානතෝ. එයා කෙලෙස් වල හැඩය, කර්මයේ හැඩය, විපාක ස්කන්ධයන්ගේ ස්වභාවය දැනගන්නවා. ඒක තමයි ප්‍රඥාවෙන් කරන්නේ. ඒකට අපි කියන්නේ ඥානතෝ කියලා. දෙවණියට වචනයක් තියෙනවා පස්සතෝ කියලා. පස්සතෝ කියන්නේ එයා තුලම දර්ශනීය පහල කරගන්නවා. එයා තුලම දර්ශනීය පහල කරගන්නවා. එයාට ඒ දර්ශනීය පහල කරගන්න තමයි සමාධිමය හැකියාවන් විදර්ශනා ඥාන දියුණු කිරීම ඒවා අවශ්‍ය වෙන්නේ. ඒතකොට ප්‍රඥාවේ ලක්ෂණ දෙකයි. එකක් ඥානතෝ දැනගන්නවා කියන එක, පස්සතෝ දැක ගන්නවා කියන එක. ඒ දැනගන්නා කෙනාටයි දැක ගන්නා කෙනාටයි මහණෙනි මම ආශ්‍රව දුරු වෙනවා කියලායි වදාරන්නේ. එහෙමයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. මොකද ධර්මයේ තියෙනවා ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා තියෙනවා. මහණෙනි දැන ගැනීම සහ දැක ගැනීම කියන කාරණා දෙකම මතුවෙච්ච තැනක තමයි ආසවානං කයං වදාමි. ආශ්‍රව ක්ෂය වීම මම අනුදැන වදාරන්නේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදන්නා කෙනාට නොදකිනා කෙනාට මම ආශ්‍රව දුරු වෙනවා කියලා වදාරන්නේ. එතකොට අපේ ප්‍රධාන ඉලක්කය බුද්ධ ශාසනයේ මොකද්ද? ආශ්‍රව දුරු කිරීමනේ. එතකොට ආශ්‍රව දුරු කිරීම ඇති වෙන්නේ ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ. දැන ගැනීමයි දැක ගැනීමයි කියන කාරණා දෙකම අවශ්‍යයි. මෙන්න මේ කාරණා දෙකෙන් සමන්විත තත්වයට අපි කියනවා ප්‍රඥාව කියලා. මේ කාරණා දෙකෙන් සමන්නාගත වෙච්ච තත්වයට අපි කියනවා ප්‍රඥාව කියලා. එතකොට මෙතන කිය බුද්ධ ශාසනය කොහෙවත් කියන්නේ මහණෙනි සමාධිය වඩන කෙනාටයි මම ආශ්‍රව දුරු වීම පණවන්නේ. සීලය වඩන කෙනාටයි මම ආශ්‍රව දුරු වීම පණවන්නේ කියලා කවදාවත් ධර්මයේ කියන්නේ නැහැ. මම මහණෙනි මේ දන් දෙන කෙනාටයි ආශ්‍රව දුරු වීම පණවන්නේ කියලා බුද්ධ ශාසනය කවදාවත් කියන්නේ නැහැ. බුද්ධ ශාසනය කියන්නේ ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි දන්නා කෙනාගේද දකිනා කෙනාගේද ආශ්‍රව දුරු වෙනවා කියලායි මං වදාරන්නේ. ඒතකොට දන්නාකමයි දකින්නකමයි දෙකෙන් සමන්නාගත වෙච්ච ආධ්‍යාත්මික අත්දැකීමට අපි කියනවා මොකද්ද? ප්‍රඥාව කියලා. ඥානතෝ දැනගන්නකම, පස්සතෝ දැක ගන්නකම, දර්ශනය. මෙන්න මේ දෙකෙන් සමන්නාගත වෙච්ච එකට අපි කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා. එතකොට සීලය කියන්නේ බොහොම දුර ඉඳලා නිවනට උදව් කරන එක. සීලය කියන්නේ නැතුව බැරි එකක්. හැබැයි බොහොම දුර ඉඳලා උදව් කරන්නේ. සමාධිය කිට්ටුවෙන් ඉඳලා උදව් කරන්නේ. සමාධිය කියන්නේ ප්‍රඥාවට ළඟින්ම ඉඳලා උදව් කරන එක. සීලය බොහොම දුර ඉඳලා උදව් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී වදාලා මහණෙනි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මහා සාගරයක් වගේ නම් මේ සාගරේ ස්පර්ශ කළ යුතු යම් තොටුපොළක් ඇද්ද මම සීලේ පණවන්නේ විදියටයි කියලා ධර්මයේ තියෙනවා. ධර්මයේ මහා විශාල සාගරයක් නම් එතකොට ඒ සාගරේ ස්පර්ශ කළ යුතු තොටුපොළ විදියටයි මහණෙනි මම සීලය පෙන්වන්නේ කියලා. එතකොට සීලේ උවමනා කරන්නේ බැහැ ගන්න කෙනාට. බැස ගැනීම පිණිස පින්වත්නි බැසගත්තට පස්සේ යාට දිය ක්‍රීඩාවේදී තොටුපොළේ ලොකු උපකාරයක් නැහැ. දියට බැසගත්තට පස්සේ තොටුපොළෙන් ලොකු උදව්වක් නැහැ. දියට බහින තැන තමයි බුද්ධ ශාසනය පෙන්වන්නේ තොටුපොළ විදියට. මහණෙනි මේ මහා පටිච්ච සමුප්පන්න ධර්මය මේ මහා විශාල ගඟක් නම් මේ ගඟ ස්පර්ශ කළ යුතු යම් තැනක් ඇද්ද කොහෙන් හරි බැහැ ගන්න ඕනනේ. ඒ බැහැ ගන්න තැනක් විදියට මම පෙන්නනවා නම් පෙන්වන්නේ සීලය. ඒ නිසා මේ බුද්ධ ශාසනයට එන කෙනා සීලය දියුණු කරන්න ඕන. හැබැයි සීලය උදව් කරන්නේ පටිච්චසමුපාද ධර්මයේ ස්පර්ශ කිරීමේ මූලික අවකාශයට විතරයි. මූලික අවකාශයට විතරයි. එතනින් පස්සේ ඒ ශ්‍රාවකයා සම්පූර්ණයෙන් ප්‍රඥාවේ කෘත්‍යයට තමයි එකතු වෙන්නේ. ඒතකොට ප්‍රඥාව ඉලක්කය දෙකයිනේ. මොකද්ද? ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ දැන ගැනීම සහ දර්ශනය කියන කාරණා දෙක තමයි ප්‍රඥාවේ අත්දැකීම් දෙක. ඒ ප්‍රඥාවේ අත්දැකීම් දෙක වැඩෙන්න මොකද වෙන්නේ? ආසවානං කයං වදාමි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ටික යා තුල ගැලවිලා යනවා. ආශ්‍රව ටික සම්පූර්ණයෙන් එයාගේ ඇතුලෙන් ගැලවිලා යනවා. ඒතකොට සීලය දැන් නොවටිනා තැනකටද අපි තල්ලු කළේ නැහැ. සීලයක් නැත්තම් ධර්ම ස්පර්ශ කරන්න බෑ ඇත්තටම.
සීල සංවරය යම් කෙනෙක් තුල නැත්තම් ඥාන සංවරය කියලා එකක් එන්නේ නැහැ. සති සංවරය කියලා එකක් එන්නේ නැහැ. පළවෙනි එක සීල සංවරය තියෙන්න ඕන. දැන් ප්‍රඥාව කියන එකයි ති ඥාන සංවරයට. ප්‍රඥාව කියන එකයි ති මොකටද? ඥාන සංවරයට. නමුත් සීල සංවරය නැතුව ඥාන සංවරය ගැන බුද්ධ ශාසනය කවදාවත් කතා කරන්නේ නැහැ. කවදාකවත් බුද්ධ ශාසනය මේ වගේ කතාවක් කරන්නේ නැහැ. එහෙනම් මේ කතාව ඉතා හොඳින් අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ප්‍රඥාවේ අත්දැකීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ දැනගන්නවා. එයා මොනවා ගැනද දැනගන්නේ? එයා දැනගන්නේ පංචස්කන්ධය ගැන දැනගන්නවා. ඊට පස්සේ පංචස්කන්ධය ඇසුරු කරගෙන වැඩෙන උපාදානය ගැන දැනගන්නවා. දෙකයි. ඊට පස්සේ පංචස්කන්ධ උපාදානයෙන් ඇතිවෙන භව සංස්කාර භවය ගැන දැනගන්නවා. තුනයි ඔච්චරයි. ওই කාරණා තුන විතරයි ඇත්තටම දැනගන්න ඕනේ. ඇත්තට මේ කාරණා තුන විතරක් දැනගෙන නිවන් දකින්න පුළුවන්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න රටා නිවන් දකින්න ක්‍රමවේද බොහෝමයක් අපි මේ බෞද්ධ නාලිකාවෙම විශාල ප්‍රමාණයක් ඉස්මතු කරලා තියෙනවා. ඒතකොට ප්‍රඥාවෙන් දැන් මොකද්ද කරන්නේ? ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ දැනගන්න කමයි දැක ගන්න කමයි දෙකෙන් සමන්නාගත වෙච්ච තත්වයට ප්‍රඥාව කියලා කියනවා. ඒ ප්‍රඥාව ඉලක්කය මොකද්ද? ආසවානං කයං වදාමි. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. ඉලක්කය මොකද්ද? ආශ්‍රව ක්ෂය වීම. ඒතර ආශ්‍රව ක්ෂය වීමෙන් තමයි ප්‍රඥාවේ කූට ප්‍රාප්තියට කෙනෙක් එළඹෙන්නේ. එතකොට ආශ්‍රව දුරු කර ගන්නවා නම් ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ඒ දෙක විතරයි. ඔය දෙකෙන් සමන්නාගත තත්වයේ ප්‍රඥාව. ඊට පස්සේ දැන් එනවා අපිට ප්‍රශ්නයක්. මොකක්ද එන ප්‍රශ්නේ? මොනවද දැනගන්නේ? හරි දැන් ඔබ එතකොට දැන් ප්‍රඥාව කියන අත්දැකීමට උපකාර කරන්නේ මොකද්ද? ඒකත් අපි කතා කරගෙන යන්න ඕන. ප්‍රඥාවට උදව් කරන්නේ මොකද්ද? සමාධිය. ඒකනේ සමාධියෙන් පස්සේනේ ප්‍රඥාව කියන්නේ. සමාධියට උපකාර කරන්නේ මොකද්ද? සීලය. එනිස සීල සමාධි ප්‍රඥා කියන්නේ ඒකයි. එතකොට සීලේ උදව් කරන්නේ කොතනදීද? මේ ධර්මයේ කියන එක මහ විශාල ගංගාවක් නම් මේ ධර්මයේ බැහැ ගන්න තැනක් ඕනනේ පින්වත්නි. කොහෙන් හරි ධර්මයට පෑහෙන්න ඕනනේ. ධර්මයට එකතු වෙන්න ඕනනේ. ඒ එකතු වෙන්නේ සීලය තුලින්. සීල සංවරය කියලා අපි ඒකට කියන්නේ. ඒක මේ පන්සිල්ම කියලා හිතන්න ඕනේ නැහැ. ඒක පොයට රකින්න අටසිල්ම කියලා එහෙම හිතන්න ඕනේ නැහැ. සීලේ මහ විශාල කොටස් ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේමත් අපිට කොච්චර සීලේ ප්‍රභේද කරලා ආජීව පාරිශුද්ධ සීලේ ප්‍රත්‍ය සම්නිස්ෘත සීලේ කිව්වේ ප්‍රත්‍ය සම්නිස්ෘත සීලේ කියන්නේ ආහාර ටික ගන්නකොට සිහියෙන් ගන්නවා සීලයට සම්බන්ධයි. ප්‍රත්‍ය සම්නිස්ෘත සීලේ කියන්නේ ඒකයි. සිවුර පොරවනකොට හොඳ සිහියෙන් පොරවනවා. ඒකට සිවුර හරහා කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. ඊට පස්සේ යම් කෙනෙක් වාසස්ථාන ඇසුරු කරද්දී සිහියෙන් ඇසුරු කරනවා. කෙලෙස් තින්නේ නැහැ එතකොට. ඒක සීලයට සම්බන්ධයි. නමුත් අපි ඒක එච්චර හිතන්නේ නැහැනේ. ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය කියලා එකක් අහලා තියෙනවද? ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා සීලේ ගොඩක් තියෙනවා. අපේ ඔළුවේ මේ පන්තිල් ටික විතරක් ඔළුවේ තියාගෙන හිටියට. ඒ නිසා පින්වත්නි මේ සීලය කියන්නේ මහ විශාල කොට්ටාසයක්. එතකොට මේ විශාල අනිත් එක තමයි මේ විතර වැදගත් දෙයක් තියෙනවා. මින් ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියන්නේ මේ සන්දර්භගත සීලය කියලා එකක් තියෙනවා. ඇතුලේ ඒ කියන්නේ මේ නිවන් මඟ වඩන ශ්‍රාවකයාට නිවන් මාර්ගේ වඩනකම ඇතුලේ සීලයක් දිනු කරන්න ඕන. සමහරට හැමදාම පන්සිල් ගන්න කෙනෙකුට නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්. දැන් බුද්ධ කාලේ හිටිය සමහර අය හොරකමේ ඇවිල්ලා නිවන් දැකපු අය. ඒගොල්ලෝ හොරකම් කරන්න ආවේ ඇවිල්ලා වාඩි වුණා ඔය වගේ වාඩි වෙලා ඉතින් බණ අහගෙන ඉන්නකොට ඒගොල්ලෝ සෝවාන් වෙලා තියෙනවා. ඒගොල්ලෝ හොරකමේ ඇවිල්ලා තියෙන්නේ. ඒක මිනිස්සෙකිට එයා හොරකමේ ආවා. එයා ඉතින් හොරකම් කරන්න ආවේ මොකද ගොඩාක් අය ඉන්නකොට හොරකම් කරන්න ලේසිනේ. මොනවා හරි අතපොත ගාගෙන යන්න පුළුවන්. ඒ නිසා එයා හොඳට වාඩි වුණා. වාඩි වෙනකොට අනේ බුදුරජාණන් වහන්සේ එයාගේ හිත දැක්කා. එයාගේ හිත දැකලා බුදුරජාණන් වහන්සේ යාටම හරියන්ට එයාගේ ආශ්‍රව දැකලා එයාගේ චරිත ස්වභාවය දැකලා ඨානාඨාන කුසලතාවය දැකලා සසර වඩාපු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දැකලා ආවට ගියාට මේ ඔක්කොටම හොරුන්ට බුදුරජාණන්සේ බණ කියන්නේ නැහැ.
උන්වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය, ආසයානුසේ ඥානය කියලා ඥාන දෙකක්. ඒකෙන් උන්වහන්සේ දකිනවා එන කෙනා ඉන්ද්‍රිය ධර්ම සසර කොච්චර වඩලාද. ඊට පස්සේ උන්වහන්සේ දකිනවා ආසයානුසේ ඥානෙන් යාගේ චරිතය කොහොමද? ඨානාඨාන කුසලතාවය කොහොමද? කෙලෙසුන්ගේ ස්වභාවය කොහොමද? ඊට පස්සේ යා කෙලෙස් කොච්චර වඩලාද? ධර්මී කොච්චර වඩලාද කියලා ආසයානුසේ ඥානෙන් දැනගන්නවා. එයාගේ චරිත ස්වභාවය පවා දැනගන්නවා. එහෙම දැකලා බුදුරජාණන් දැනගත්තා මෙයාට මේ සෝවාන් වීම පිණිස අවස්ථාව තියෙන කෙනෙක්. සෝවාන් වීමට තරම් ජවයක් තියෙනවා කියලා මේ හොරෙකුට භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ කිව්වා. විශාල පිරිසක් ඉද්දී ඒක හොරෙක් වෙනුවෙන් ධර්මයේ දේශනා කළා. බලන්නේ මහා කරුණාව. මේ බණහඬ මාපු අය ඉන්නවා පිටින් හොරෙක් ඇවිල්ලා. ඒ හොරාට කතා කළා. මේ ඔක්කොම පැත්තකින් තියලා හොරා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වා. දන බණහඬම කියලා හිතාගෙන උතුරු සලු දාගෙන ගෙවල් වල ඉඳලා ලෑස්ති වෙලා ආපු මිනිස්සු හිටියා. හොරෙක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අර ඔක්කොම ඉද්දී ඒ හොරාට ධර්මයේ කිව්වා. එතකොට එයා මොකද කළේ? එයා සම්පූර්ණයෙන්ම පින්වත්නි එයාගේ සක්කාය දිට්ඨිය බලාගෙන ඉද්දී කැඩිලා ගියා. එයා ආදර ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. එයා නැගිට්ටේ ආයේ කවදාවත් හොරකම් නොකරන කෙනෙක් විදියට. එයා නැගිට්ටේ ආයේ කවදාවත් හොරකම් කරන්නේ නැති කෙනෙක් විදියට. ඕකට තමයි අපි කියන්නේ මේ අරියකාන්ත සීලය කියලා. සීලේ දුර්වල වීම පිණිස තියෙන සංයෝජනේ කඩාගෙන වැටලා ඉවරයි. දැන් අලුතෙන් සිල් රකින්න දෙයක් නැහැ. අපි සිල් රකින්න ඕන සීලේ දුර්වල වෙන අවකාශයට අදාළ අපේ මානසික ප්‍රවාහය තියෙනවා නම් විතරනේ. ඒ මානසික ප්‍රවාහය සම්පූර්ණයෙන් උදුරලා දැම්මට පස්සේ මොකටද ආයේ සීලයක් ගැන අවදිකමක් වමනා නැහැ. ඒකයි සෝවාන් වෙච්ච කෙනා තුළ අරියකාන්ත සීලයක් පිහිටන්නේ. කවදාවත් සීලේ කැලල් වෙන්නේ නැහැ නේ සෝවාන් වෙච්ච කෙනා තුළ. ඇයි? සීලේ කැලල් වෙන්නේ සක්කාය දිට්ඨිය නම් වූ සංයෝජනේ හේතු කරගෙන. අපිට අද සිල් රකින්න වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන නිසා. සක්කාය දිට්ඨිය නැත්තම් අදත් බණ කියද්දී ඔයාලට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්න පින්වත්නි කියලා අපි කවදාවත් කියන්නේ. මේ ශාලාවට ආපු අය සෝවාන් නම් ඇත්තට එයාට සීලය ගැන කියන්න උවමනා නැහැ. මොකද එයාට සීලේ කැලැල් වීම පිණිස පවතින සංයෝජනේ නැහැ. සක්කාය දිට්ඨිය නැහැ. පින්වත්නි හොඳට බලන්න මේ රූපය මම, මේ වේදනාව මම කියලා මේ පංචස්කන්ධය පිළිබඳ මම ආයනීය තිබ්බොත් තමයි පින්වත්නි මාව පරිස්සම් කරන්න ගිහින් තමයි හොරකම් කරන්න වෙන්නේ. මාව රකින්න ගිහින් ඔය හොරකම් කරන්න වෙලා තියෙන්නේ. මගේ පැවැත්ම තහවුරු කරගන්න ඕන මේ මම පවතින්න ඕන මේ පැවැත්මට අදාළ කර්මයේ හැඩේ දන්නේ නැති වුණාට පස්සේ පැවැත්ම පිණිස තමයි පින්වත්නි ඔය බොරු කියන්නේ. මාව රැක ගන්න බොරු කියන්නේ. ඔෆිස් එකේදී බොරුවක් කියනවා කියලා හිතන්නකෝ. තමන්ගේ වෘත්තිය, තමන්ගේ ස්වභාවය, තමන්ගේ තත්ත්වය පරිස්සම් කරගන්න ඔය කියන්නේ. නැත්නම් මොකටද බොරු කියන්නේ? ඒ කියන්නේ තමන්ගේ නාම රූප පරම්පරාව පිළිබඳ මමායනය සම්බන්ධ දෘෂ්ටිගත වීමක් ශ්‍රාවකයෙක් තුල නැත්තම් එයා තුල අමුතුවෙන් සීලයක් වමනා කරන්න. ඒකයි සක්කාය දිට්ඨිය කැඩුනාම එයා තුල සීලේ කවදාවත් කැලැල් වෙන්නේ නැත්තේ. එයා තුල සීලේ කැලැල් වෙන්නේ නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේමයි වදාළේ සෝවාන් වුණාම ස්ථිරසාර සීලයකට එයා එකතු වෙනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? ආර්යකාන්ත සීලය. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් හරි ඔබ වහන්සේලාම කියනවා සීලයක් වමනයි සෝවාන් වෙන්න අර හොරා කොහොමද සෝවාන් වුනේ? හොරකම යාපු මිනිහෙක් සෝවාන් වෙන්නේ යා රැකපු සීල. ඒකට කියන්නේ අපි සන්දර්භගත සීලය කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇහෙනකොට එයා සම්පූර්ණයෙන්ම පවිත්‍රතාවයට එකතු වෙනවා. සන්දර්භයේ සිල්වත්. සන්දර්භයේ සිල්වත් වීම තමයි වටින්නේ. සන්දර්භයේ සිල්වත් වීම කියන එක හරි වටිනා දෙයක්. පින්වත්නි ක්‍රීඩාගාරයක ක්‍රීඩා කරනවා නම් තමයි ජයග්‍රාහකයෙක් බිහි වෙන්නේ. ක්‍රීඩාගාරයෙන් එළියේ දක්ෂතා සහිත කෙනෙක් හිටියා කියලා ක්‍රීඩාගාරයෙන් එහා පැත්තේ ක්‍රීඩාගාරයෙන් එළියේ දක්ෂතා සහිත කෙනෙක් හිටියා කියලා එයා කොච්චර දක්ෂ වුණත් ජයග්‍රහණය යාට හම්බ වෙන්නේ නැහැ. දක්ෂතාවයේ තියෙන කෙනා සන්දර්භයේ ඇතුලේ ඉන්න ඕනේ. එතකොට එයාට පළවෙනි ස්ථානය හම්බ වෙන්නේ. දක්ෂතාවයේ තිබුණත් එයා ක්‍රීඩාගාරේ නම් හිටින්නේ ක්‍රීඩා පිටණියේ නෙමෙයි නම් එයාට ජයග්‍රහණය හම්බ වෙන්නේ නැහැ.
ජයග්‍රහණය හම්බෙන්නේ නැහැ. ජයග්‍රහණය හෝ පරාජිතභාවය නියම කරද්දී දැන් උදාහරණයකට අපි ගමු ක්‍රිකට් ක්‍රීඩාව කියලා ගමුකෝ. දැන් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුව අතින් මොකක් හරි එයාගේ දුර්වලතාවයක් නිසා එයාගේ දැවී යාමක් සිද්ධ වෙනවා. හැබැයි අවිනිශ්චිතයි. මම මේ ක්‍රිකට් බලලා නැහැ සෑහෙන කාලයක්. මම කියන්නේ ඔයාලට තේරෙන්න මම කියනවා වැරදිද දන්නෙත් නැහැ. මම කියන්නේ මම සාමාන්‍යයෙන් ඔය 98 විතර ක්‍රිකට් බලන් ඇති. ඊට පස්සේ මම බලලා නැහැ. මම ඒකට උනන්දු කෙනෙක් නෙමෙයි සා ඒකට මට කිසිම උමනාවක් නැහැ. මේ ක්‍රිකට් ගැන කියනකොට හිතන්න පුළුවන් එහෙනම් මෙහාරොත් හොඳට මැච් බලනවා ඇති. බන කියලා ගිහින් ඕක තමයි වාඩි වෙලා කරනවා ඇත්තේ කියලා කෙනෙක් හිතන්න පුළුවන් නේ. දැන් එතකොට යාගේ දැවීම අවිනිශ්චිතයි නම් එතකොට තුන්වෙනි විනිසුරුවරයෙකුට යොමු කරනවා නේද? පළවෙනි විනිසුරුවරයාට හරියට නිගමනය කරගන්න බෑ ඔහුගේ දැවීම. එතකොට තුන්වෙනි විනිසුරුවරයෙකුට යොමු කරනවා. ඔය තුන්වෙනි විනිසුරුවරයා දැවීමේ නිවේදනය එයා අවුට් වීම හෝ නොට අවුට් වීම නියම කරද්දී කියද්දී ස්ථීරව ක්‍රීඩකයා ක්‍රීඩාගාරයේ නෙමෙයි ක්‍රීඩා පිටණේ ඉන්න ඕන. ක්‍රීඩා පිටණින් පිටනම් ක්‍රීඩා බැරි වෙලා හරි හිතමුකෝ මේ මම යම් කෙනෙකුට හිතෙනවා නෑ මම දැවුණා කියලා යාම වරද පිළිගත්තා කියලා හිතමුකෝ. එයා දැවුණා කියලා එයාට දැන් තේරෙනවා මම එයාට විශ්වාසයක් තියෙනවා ඊතුරු අයට වඩා. දැන් මේ බෝලේ මගේ පිටේ වැදිලා තමයි ගියේ කියලා එයාට විශ්වාසයක් තියෙනවා කියලා අපි හිතමු. ඒ විශ්වාසය තියාගෙන නෑ ඉතින් තුන්වෙනි විනිසුරුවරයාත් මං ස්ථිරව අවුට් කියලා නියම කරනවාමයි කියලා හිතාගෙන එයා පිට්ටනියෙන් එළියට ගිහින් තුන්වෙනි විනිසුරුවරයා යා නොට අවුට් කිව්වොත් ඒත් දැවුණා තමයි. ඇයි? එයා ක්‍රීඩා පිට්ටනියේ නෑ වෙනකොට. ක්‍රීඩාගාරයේ ඉද්දී නොදැවුණත් දැවුණමයි. එහෙනම් මතක තියාගන්න පින්වත්නි ක්‍රීඩාව තියෙන්නේ ක්‍රීඩා පිට්ටනිය මිසක් ක්‍රීඩාගාරයේ නෙමෙයි. ක්‍රීඩාගාරයේ දක්ෂයි ඉන්න පුළුවන්. හැබැයි ක්‍රීඩාව අයිති ක්‍රීඩා පිට්ටනියට. යන්න ඒ වගේ සන්දර්භගත සීලය කියන්නේ අර ප්‍රඥාවෙන් විමසා බලනකොට ඒ විමසා බැලීම ඇතුලේ ඇති වෙනවා ඉන්ද්‍රිය සංවරයක්. අර හොරාගේ සෝවාන්කම අයිති යන්නේ එතනට. කෙනෙක් කියන්න පුළුවන් සීලයක් නැත්නම් සෝවාන් වෙන්න බෑ කියනවා මේ හොරකම යාපු මිනිහෙක් සෝවාන් වුණාලු කොහොමද ඒක පිළිගන්නේ කියලා. දැන් අර කියන්නේ සරකාණ ශාක්‍යයාගේ ජවන ප්‍රඥාව ගැන කියද්දි කියනෝ නේද? ඒ සරකාණ ශාක්‍යයා හොඳට බීලා හිටියා ඉස්සෙල්ලා දවසේ කියලා. කාණු වලත් වැටිලා ඉන්නවලුනේ හොඳටම මතට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක් නේ. නමුත් එයා සෝවාන් වුණාට පස්සේ ඒ පලාතෙම විරෝධයක් ගිහින් තියෙනවා. ශ්‍රමණ ගෞතමයෝ දැන් මේ අනවශ්‍ය විදියට මේ දුසිල්වත් අයටත් මගපල දෙනවා කියලා. නමුත් එයා ඊට ඉස්සෙල්ලා දවසේ තවස හොඳට බීලා ඉන්න ඇති. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහින වෙලාවට එයාට සන්දර්භගත සීලයක් තිබ්බා. බුදුරජාණන්සේගේ ධර්මයේ ඇහෙනකොට එයා තුල තිබ්බා ඉන්ද්‍රිය සංවරයක්, ඥාන සංවරයක්, සති සංවරයක්, කාන්ති සංවරයක්, ඉන්ද්‍රිය සංවරයක්. අර ඒ ධර්මයේ මානසිකාරය කරන, ධර්මයේ විමසන, ධර්මයේ ප්‍රතිවේක්ෂණ කරන වෙලාවේ සන්දර්භගත සීලයක් තිබුණා. මෙන්න මේ සන්දර්භගත සීලේ නැත්තම් ඔයාලා හිතන්නකෝ හැමදාම උදේට පන්සිල් අරන් ඉන්නේ කියලා ඒත් වැඩක් නැහැ. උදේටත් පන්සිල් අර ගන්නවා, හවසට නිින්ද යනකොටත් පන්සිල් ගන්නවා. මම හරි සිල්වතෙක් කියලා කිව්වට මට නම් මගපල කිට්ටු ඇති කිව්වට ඇත්තටම එයාට මගපල කිට්ටු නැහැ. ඒකට හේතුව තමයි මොකක්ද? ඒකට හේතුව එයාට මගපල ගොඩාක් ළඟ නැහැ. අර සමහර විට එයා උදේත් පන්සිල් අරගෙන හවසත් පන්සිල් ගත්තට නිවන් මඟ වඩන ශ්‍රාවකයා සන්දර්භය තුල සිල්වත් නැහැ. සන්දර්භය තුල සිල්වත් නැහැ. ඒ සන්දර්භගත ශික්ෂාව කියන්නේ බුද්ධ වචනේ ප්‍රතිවේක්ෂණ කරන වෙලාවේ එයා තුළ ඇතිවෙන ඉන්ද්‍රිය සංවරය, සීල සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, ඉන්ද්‍රිය සංවරය කියන පස් තැනකදී එයා තුළ සංයමයක් තියෙන්න ඕන. මොකක්ද මේ පස් තැන? සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, සති සංවරය. ඒ ධර්මයේ ඇහෙන වෙලාවේ ওই ටික තිබ්බොත් හොඳටම සෑහෙනවා. බුදුරජාණන්සේගේ ධර්මයේ සම්මුඛ වෙන වෙලාවේ තමයි ඒක තියෙන්න ඕන. එතකොට මේ ධර්මයේ සම්මුඛ වෙනකොටම ධර්මයේ තුලින් ඇති වෙන ශික්ෂණයත් එක්ක ඉන්ද්‍රිය සංවරයයි, සීල සංවරයයි, සති සංවරයයි, ඥාන සංවරයයි, කාන්ති සංවරයයි කියන ටික එයා තුල හැදුනොත් එයාට සන්දර්භගත ශික්ෂණයක් තියෙනවා. ඒ නිසා තමයි අඟුලිමාල වගේ විශාල මාලාඝාතකයෙකුට පවා මගපල තිබ්බේ. අම්මාවත් මරන්න බලන්නනේ හිටියේ. අද අම්මාවත් මරනවා. ඒ අදහසින් හිටියේ කොච්චර ම්ලේච්ඡයිද? කොච්චර ප්‍රචණ්ඩයිද? කොච්චර මහා බරපතල කතාවක්ද? බරපතල මානසික තුවාල වීමක්ද යාට තිබිලා තියෙන්නේ?
එයාගේ ඇතුළාන්තේ හොඳටම තුවාල වෙලා. අම්මාවත් ඇඟිල්ලක් කපා ගන්න අදහස තියෙන්නේ. හැබැයි ඒ බඳු ඉතා ම්ලේච්ඡ ප්‍රචණ්ඩ කෙනෙකුට පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන වෙලාවක මහා පුදුමාකාර එයා තුළ සංයමයක් මතු වුණා. පුදුම සංයමයක් ඒක. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න මේ සන්දර්භගත ශික්ෂණය කියන එක මගපළවලට බොහොම කිට්ටුයි. ඒතර මේ සන්දර්භගත ශික්ෂණේ නැත්තම් කවදාවත් පින්වත්නි අපට ප්‍රඥාවෙන් විමසා ගන්න පුළුවන් කමක් නැහැ. සන්දර්භගත ශික්ෂණේ නැත්තම් අපට කවදාවත් ප්‍රඥාවෙන් විමස ගන්න බෑ. ඒතර ප්‍රඥාවේ ඉලක්ක දෙකයි තියෙන්නේ මොකද්ද? ඥානතෝ දැනගන්නකම, පස්සතෝ දැක ගන්නකම. ඒතර දැනගන්න නැතුව දැක ගන්න බෑ. ඒ කියන්නේ ඥානාමි කියන එක නැතුව පස්සාමි කියන එකක් එන්නේ නැහැ. ඒතර ඥානාමි කියන එක ඥානතෝ කියන එක. ඥානතෝ කියන්නේ දැනගන්නකම, පස්සතෝ කියන්නේ දැක ගන්නකම. ඒතර දැනගන්නකම, දැක ගන්නකමෙන් සමන්නාගත වෙච්ච තත්ත්වයට අපි කියනවා මොකද්ද? පඤ්ඤා කියලා. එතකොට මේ ප්‍රඥාවෙන් අපි මොකද්ද ඉලක්කය? ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. දැනගන්නකමයි දැක ගන්නකමයි ඒකේ තියෙන කේන්ද්‍රගත ඉලක්කය මොකද්ද? ආසවාණං කයං වදාමි. ආශ්‍රව ක්ෂය කරන එක. හොඳයි ආශ්‍රව වල පළවෙනියෙන්ම ක්ෂය කරන්න ඕන මොකද්ද? මොනවද පළවෙනියෙන් ක්ෂය කරන්න ඕන? ditthi ආශ්‍රව. ditthi ආශ්‍රව. එතකොට ආශ්‍රව වර්ග කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ditthi ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. හැබැයි ගොඩාක් තැන්වල ditthi ආශ්‍රව ගැන වෙනම කියලා නැහැ. සමහර දේශනාවල තියෙනවා ditthi ආශ්‍රව කියලා නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන්න ලෑස්ති වෙනකොට මේ භෝග කියන ගමේදී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරලා ඇතර භෝග කියන ගමේ විතරක් නෙමෙයි කුසිනාරාවට වඩින කම්ම විශාලාවට වැඩියත්, හන්ද කියන ගමට වැඩියත්, සවැත් නුවරට වැඩියත්, කොහේට වැඩියත් බුදුරජාණන් වහන්සේ ඔයගොල්ලෝ හොඳට පෙරලා බලන්න දීඝනිකාය පරිනිබ්බාන සූත්‍රය හැම වෙලාවකම කියනවා මහණෙනි ඉති පඤ්ඤා මෙයයි ප්‍රඥාව කියලා ප්‍රඥාව පෙන්නනවා. මෙයයි ප්‍රඥාව. පඤ්ඤා පරිභාවිතං චිත්තං බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවෙහි විමුක්ඛති. මහණෙනි ප්‍රඥාව විමසා බැලුවොත් සම්මදේව ආසවෙහි විමුක්ඛති. එයා මෙයයි ප්‍රඥාව මහණෙනි ඉති පඤ්ඤා පරිභාවිතෝ චිත්තං. ප්‍රඥාවෙන් යා සිත වැඩුවොත්, සිත දිහා බැලුවොත්, සිත විමසන්න පටන් ගත්තොත්, සිත ප්‍රතිවේක්ෂණා කරන්න පටන් ගත්තොත් සම්මදේව ආසවෙහි විමුක්ඛති. ආශ්‍රවයන්ගෙන් සිත මිදී යනවා. සම්මදේව ආසවෙහි විමුක්ඛති. මොනවද ආශ්‍රව? කාමාසවා, භවආසවා, විජ්ජාසවා. ඔය තුන විතරයි පෙන්වන්නේ. කාමාසවා, භවආසවා, විජ්ජාසවා කියන තුන විතරයි පෙන්වන්නේ වැඩි. මුල් බුද්ධ දේශනාවල ditthi ආශ්‍රව පෙන්වන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? කියන බලන්න ඇයි එහෙම කරන්න නැතුව ඇත්තේ? පින්වත්නි අන්තිම බුද්ධ දේශනාව කරද්දී මහණෙනි ඉති පඤ්ඤා පරිභාවිතෝ චිත්තං සම්මදේව ආසවෙහි විමුක්ඛති. ආශ්‍රවයන් දුරු කිරීම පිණිසයි ප්‍රඥාව. මේ මොනවද ආශ්‍රව? කාමාසවා, භවආසවා, විජ්ජාසවා. ඒකට හේතුව බොහෝ වෙලාවට ඒ ස්වාමීන් වහන්සේලා ඔක්කොම සෝවාන් වෙච්ච අය වෙන්න ඇති. ඒ ස්වාමීන් වහන්සේලා එතන ඒ අවස්ථාවට භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ කියන්නේ දේශනා කරන්නේ. බොහෝ විට පින්වත්නි එදා එකතු වෙච්ච සංඝයා සෝවාන් වෙච්ච අය. මොකද සෝවාන් වෙච්ච අයගේ ditthi ආශ්‍රව ටික නිරුද්ධ වෙලායි තියෙන්නේ දැනට. සෝවාන් වෙනකොටම ditthi ආශ්‍රව නිරුද්ධ වෙලා. ඉතින් සෝවාන් වෙච්ච කෙනෙකුට ditthi ආශ්‍රව ගැන කියන එක අනවශ්‍ය කතාවක් නේ. සෝවාන් වෙච්ච අයට ditthi ආශ්‍රව ගැන කියන්න උවමනා නැහනේ. බොරු වැඩක් නේ. එයා සෝවාන් වෙලා නම් මොකටද පින්වත්නි සෝවාන් වෙච්ච කෙනෙකුට සෝවාන් වෙනකොට ආශ්‍රව දුරු වෙන එක. යාලට ප්‍රායෝගික දර්ශන ඥානයක් තියෙන අය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කාමාසවා, භවආසවා, විජ්ජාශ්‍රව විතරයි. ඒ තුන විතරයි වදාරලා තියෙන්නේ. ඒ තුන වදාරලා තියෙන්නේ. දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒ ආශ්‍රව 4ක්ද 3ක්ද? සමහර තැන්වල අඩුවෙන් තියෙනවා 4ක් කියලා, සමහර තැන්වල 3ක් කියලා පෙන්නනවා. මේක කෝකද ඇත්ත කියලා මිනිස්සු ආද කරන්න ඕනේ නැහැ. හේතුව අර ditthi ආශ්‍රව නැතුව වදාරන්නේ ditthi ආශ්‍රව දුරු වෙච්ච අයට. ඒක දුරු වෙලා නම්
මේක දුරු වෙලා නම් ඒ දුරු වෙච්ච එකක් ගැන කතා කරන එක අනවශ්‍ය මහන්සියක් නේ පින්නොත්නි. අනවශ්‍ය මැදිහත් වීමක්. බුදුරජාණන් වහන්සේලා එහෙම අනවශ්‍ය මැදිහත් වීම කරන්නේ නැහැ. එතකොට දැන් ditthyaශ්‍රව දුරු වෙන්නේ සෝවාන් වෙනකොට, කාමාශ්‍රව දුර්වල වෙනවා සකෘදාගාමී වෙනකොට, අනාගාමී වෙනකොට කාමාශ්‍රව දුරු වෙනවා. අරහත්ත්වේ කරා යනකම්ම පින්වත්නි භවආශ්‍රවයි අවිජ්ජාශ්‍රවයි තියෙනවා. සාමාන්‍ය පෘථග්ජනෙක්ගේ මට්ටමට නැහැ. නමුත් කාමාශ්‍රවත් තියෙනවා. මේ අරහත්ත්වේ කරා යනකම්ම භවආශ්‍රවත් තියෙනවා, අවිජ්ජාශ්‍රවත් තියෙනවා. භවආශ්‍රවත් තියෙනවා. ඒකයි අනාගාමී වෙච්ච කෙනා තාය එතනින් පිරිනිවන් නොපා නැවත පොඩ්ඩක් භවයට ඇලිලා යන්නේ. අනාගාමී වෙච්ච කෙනෙක් ආයෙ උපදිනවනේ බඹලොව. අනාගාමී වෙච්ච කෙනෙක් ආයෙ භවයක් තියෙනවනේ යාට. ඒ තියෙන්නේ භවආශ්‍රව තියෙන නිසා. කොහොමත් භවයේ ආශ්‍රව තියෙනවා කියන්නේ අවිජ්ජාශ්‍රව තියෙනවමයි. ඒක මේ අපේ මට්ටමට එහෙම නෑ. මේ ශාලාවලට එන අයගේ මට්ටමට එහෙම නෑ. සියුම්ම අවිජ්ජාශ්‍රව තියෙනවා. උදාහරණයකින් කෙලින්ම ඇහුවොත් රූපය පිළිබඳ මම මගේ කියන අදහසක් තියෙනව නෑ. ස්ථිරව නෑ. වේදනාව ගැන ඒත් නෑ. සංඥාව ගැන ඒත් නෑ. සංස්කාර ගැන ඒත් නෑ. විඥානය ගැන ඒත් නෑ. ඔක්කොම එකට අල්ලලා බලනකොට පොඩි පුද්ගලාර්ථයක් එනවා. ඒකට පොඩි යාන්තම් පුද්ගලාර්ථයක් එනවා. ඒ යාන්තම් එන පුද්ගලාර්ථයට එන්නේ අවිජ්ජාශ්‍රව නිසා. මහරහතන් වහන්සේගේ ඔය ඔක්කොමත් නෑ. එහෙනම් මතක තියාගන්න ආශ්‍රව දුරු කිරීම පිණිස තමයි ඥානතෝ පස්සතෝ ඒ දෙකෙන් සමන්නාගත වෙච්ච තත්ත්වය අපි කියන්නේ මොකද්ද? පඤ්ඤා කියලා කියන්නේ. එතකොට මේ ප්‍රඥාව කියන එකට එකේ කියන ඥානතෝ නම් දැනගන්නවා නම් දර්ශනේ නෑ පළවෙනියෙන් දැනගන්නකම. ඒ දැනගන්නකම එන්නේ කුමකින්ද? සද්ධාවෙන් එන්නේ. ඒ කියන්නේ මේ දේශනාවට කන් දෙන්න හිතෙන්නෙත් ඔයාලට මේ දේශනාව ගැන ශ්‍රද්ධාවක් තියෙන නිසා. නැත්තම් ඔයාලා ටීවී එක වහලා දාලා පැත්තකට වෙනවා. එහෙනම් මතක තියාගන්න දැනුවත් වීම දැනගන්නකම එන්නේ කොතනින්ද? සද්ධාවෙන්. සද්ධාව නැත්තම් ධර්මයට එන්න බෑ යාට. මේ දේශනා ඇහෙනකොට ඔයාලට අහන්න හරි හිතෙන්නේ සද්ධාවක් තියෙන නිසා. හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මී ගැන, සංඝයා ගැන, මාර්ගය ගැන, ප්‍රතිපත්තිය ගැන යම් කෙනෙකුට ශ්‍රද්ධාවක් නැහැ කියලා. එතකොට ඒ බඳු ශ්‍රද්ධාවක් නැති කෙනා එයා පැහැදිච්ච මොනවා හරි තියෙන දෙයක් දිහා බලන් ඉන්නවා මිසක් මේ බඳු ධර්ම කතාව බලයිද? බලන්නේ මේ ධර්ම කතාව එයාලා හසලකන්නේ මහා අනවශ්‍ය දෙයක් විදියට. හරි ඥානතෝ නම් ඥානතෝ දැනගන්න කම නම් මොනවද දැනගන්නේ? හරි සද්ධාව තිබ්බහම දැනගන්නවා කියලා අපි කියමුකෝ. සද්ධාව තියෙන කෙනා දැනගන්නවා. මොනවද සද්ධාව තියෙන කෙනා දැනගන්නේ? සද්ධාව තියෙන කෙනා දැනගන්නේ වචන තුනයි. එකක් තමයි කන්දායතන ධාතු කියන ටික දැනගන්නවා. ස්කන්ධ ටික ගැන දැනගන්නවා, ආයතන ටික ගැන දැනගන්නවා, ධාතු ගැන දැනගන්නවා. ස්කන්ධ ගැන දැනගන්නවා, ආයතන ගැන දැනගන්නවා, ධාතු ගැන දැනගන්නවා. ඊට පස්සේ ඔක තමයි දැනගන්නේ. ඊට පස්සේ ඒ ස්කන්ධයන් කෙරෙහි පවතින උපාදානය ගැන දැනගන්නවා. ආයතනයන් කෙරෙහි පවතින උපාදානය ගැන දැනගන්නවා. ධාතු ගැන උපාදානය. එච්චරයි. ඊට පස්සේ උපාදාන වුණාට පස්සේ ස්කන්ධ ධාතු ආයතන පදනම් කරගෙන එයා තුල රැස් වෙන භවය ගැන දැනගන්නවා. ඔච්චරයි. ඔය ටික තමයි නිතර අහන්න ඕන. මේ ලංකාවේ මිනිස්සු අහනේව බලන්න දැන්. ධර්මයේ නාමයෙන් පවා කීයක් ඒවා අපි අහනවද? එක එක ඒවා අහනවා. ගායනා අහනවා, එක එක ඒවා අහනවා. ධර්මයේ නාමයෙන්. එතකොට දැන් බලන්න පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවේ අත්දැකීම් විදියට පෙන්වුවේ ඥානතෝ පස්සතෝ දෙකෙන් එක් සමන්නාගත තත්ත්වේ. එතකොට මේ සමන්නාගත තත්ත්වයේ ඉලක්කය ආසවාණං කයං වදාමි ආශ්‍රෝක්ෂය වීම. ප්‍රඥාවට උපකාරාර්ථය මොකෙන්ද? සමාධියෙන්. සමාධියට අනුබලය මොකද්ද? සීලයෙන්. සීලය කියන්නේ පන්සිල්මද? දැන් මෙච්චර කල් කියපු ටික කියන්නේ. පන්සිල් නෙමෙයි, පන්සිලුත් ඕන. උදේ හවා සිල් ගත්තත් වැඩක් නැහැ. ධර්මය ඇහෙන, ධර්මයේ වැඩෙන, ධර්මයේ සමග සුසංයෝගයේ හැදෙන සන්දර්භී සිල් තියෙන්න ඕන. ඒ සන්දර්භී සිල් නැත්තම් පින්වත්නි ඔයාලා උදේ හවස සිල් අරන් හිටියත් ඒ බඳු ශ්‍රාවකෙක් නිවන් දකින්නේ නැහැ. ඒ ධර්මයේ කන වැටෙන, ධර්මයේ සම්මුඛ වෙන, ධර්මයේ හම්බ වෙන තැනදී ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන මොකද්ද? සන්දර්භගත සීලයක්. සන්දර්භගත සීලයක් තියෙන්න ඕන. එතකොට සීලය අපිට ළඟින් උදව් කරන්නේ නැහැ.
ළඟින් උදව් කරන්න. ඒකයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උනත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කරපු මහා චත්තාරීසක කියලා විශාල ගැඹුරු සූත්‍රයක් තියෙනවා. ඒකේ බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වන්නේ සම්මා දිට්ඨිය තමයි බබලන්නේ කියනවා. උඩින්ම තියෙන සම්මා දිට්ඨිය කියනවා. සම්මා දිට්ඨිය උදව් කරන කාරණා තුනක් තියෙනවා කියනවා. අංග 8යිනේ. 8න් උඩින්ම බබලන්නේ සම්මා දිට්ඨිය කියනවා. සම්මා දිට්ඨියට උදව් කරන ළඟම තියෙන අංග 3ක් තියෙනවා කියනවා. ඒ තමයි සම්මා සතිය, සතර සතිපට්ඨාන. සම්මා දිට්ඨියට කෙලින්ම උදව් කරනවා. ඒ නිසා සතර සතිපට්ඨානේ වඩන්නේ නැති කෙනෙක් නිවන් දකින්න හිතන්නත් එපා, බෑ ඒක කරන්න. සතිපට්ඨානේ වඩන්නේ නැත්තම් පින්වත්නි නිවනක් ගැන එපා ගන්න අදහසක්. ඔයාලා සතර සතිපට්ඨානේ වඩන්නේ නැත්තම් ඒක ගැන ඕනේ නෑ අදහස. ඇයි නොවඩනා කෙනෙකුට මේ தത്വයට ඉන්න බෑනේ. එතකොට සම්මා දිට්ඨියට ළඟීම උදව් කරන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. ඒ කියන්නේ සම්මා සතිය. ඊට පස්සේ ළඟීම උදව් කරන දේ තමයි පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, ධ්‍යාන හතරෙන් යටත් පිරිසින් එකකල්ට උපදවා ගන්න එක. මොකද ධ්‍යාන මොකද එක වෙලාවක් එනවා ධ්‍යානයේ උපදවාගෙන ධ්‍යාන සිත තමයි අපි ඇති වෙන නැති වෙන විදිය බලන්නේ. විමුක්ත සිත ඒකට අපි කියන්නේ. ඒ අවස්ථාවට විමුක්තයි ඒ සිත. මේ කියන්නේ ඒ වෙලාවට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ විචිකිච්ඡා කියන නීවරණ වලින් මිදිලා නමුත් ආයේ පළවෙනි ධ්‍යානෙ නැගිට්ටාම ආයෙත් නීවරණ ගලනවා. නමුත් පළවෙනි කියන්නේ ධ්‍යානෙ උපදවගෙන ධ්‍යාන සිත තමයි විදර්ශනා කරන්නේ. ඒ නිසා ධ්‍යානෙ උපදවා ගැනීම කියන එක ඉතා වැදගත් දෙයක්. ඒ නිසා සම්මා දිට්ඨියට ළඟම එක විදියට පෙන්වන්නේ ධ්‍යානෙ සම්මා සමාධිය. සමාධිමත් හිතක් උපදව ගත්තම ඒ සමාධිමත් සිත විදර්ශනා කරනවා, ඇති වෙන නැති වෙන විදිය බලනවා සතර සතිපට්ඨානෙ. සම්මා දිට්ඨිය උට ළඟීම තියෙන දෙක. තවත් එකක් තියෙනවා. මොකද්ද? සම්මා වායාමය. මොකක්ද සම්මා වායාමය කියන්නේ? සම්මා වායාමය කියන්නේ පින්වත්නි අර ධානාසිත උපදවාගත් එක කුසලයේ විදියටත් ධානාසිත උපදවාගත් එක කුසලයේ විදියටත් ධානයෙන් බැහැර වුණු తত্ত্বය ධානයේ උපදවාගත් එක කුසලයේ විදියටත් ධානයෙන් බැහැර වෙච්ච తত্ত্বයක් තියෙනවා. ධානයෙන් බැහැර වෙච්ච తত্ত্বය අකුසලයේ විදියට. මොකක්ද ධානයෙන් බැහැර වෙච්ච తত্ত্বය? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ විචිකිච්ඡා කියන නීවරණ ටිකනේ නැසෙන්නේ. මේ විශාල ප්‍රහාණයකට යනවනේ, නැසෙනවාම නෙමෙයි විශාල වශයෙන් යටපත් වෙනවනේ ධාන වඩද්දී. එතකොට ධාන අංග පහක් වැඩෙනකොට පහක් නිරුද්ධයිනේ. ඒ කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධාන අංග ටික උපදිද්දි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ විචිකිච්ඡා කියන නීවරණ ටික බැහැරයිනේ. නීවරණ ටික අකුසලයේ විදියට දකිනවා, ධාන සිත කුසලයේ විදියට දකිනවා. එතකොට ධ්‍යාන සිත තමයි කුසලයේ විදියට දකින්නේ. ඊට පස්සේ කුසලයේ ඔසවා තැබීම විදියට දකින්නේ. මොකද්ද? ඒ ධ්‍යාන සිත ඇති වෙන නැති වෙන විදිය බලන එක. අනිත්‍ය ඊට පස්සේ ඇති වෙන නැති වෙන විදිය බලා අනිත්‍යයි කියලා බලන එක, අනාත්මයි කියලා බලන එක. ඒක ආයෙත් සම්මාදිට්ඨිය වැඩ. ඒක ආයෙත් අනිත්‍යයි අනාත්මයි කියලා බලන එක සම්මාදිට්ඨිය වැඩක්. එතකොට හරියට මණිකක් ලැබුණා වගේ තමයි සම්මාදිට්ඨිය. ඒ කෙනෙකුට මණිකක් ලැබෙන එක වටිනවනේ. මණිකක් ලැබෙනා වගේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය උදව්ව ගන්නෙ මොකෙන්ද? සතර සතිපට්ඨානෙ උදව්ව ගන්න ඕන සම්මා සතිය. ඊට පස්සේ සම්මා වායාමය, සම්මා සමාධිය. එතකොට සතර සතිපට්ඨානෙන් උදව්ව ගන්න ඕන. ඊළඟට අනිත් පැත්තෙන් උදව්ව ගන්න ඕන මොකෙන්ද? සම්මා සමාධියෙන්. සමාධියෙන් කියන්නේ යටත් පිටින් පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්නවා. ඊට පස්සේ පළවෙනි ධ්‍යාන සිත විමුක්ත සිත, ඒක චිත්තානුපස්සනාවට අයිති. ඒ විමුක්ත සිත ඇති වෙන නැති වෙන විමුක්ත එක්තරා විමුක්ත සිතක් සරුවාකාරයෙන්ම කෙලෙස් නිරුද්ධ නැහැ. එහෙම කෙලෙස් නිරුද්ධයි නම් අරහත් වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් මෙතන තියෙන්නේ පින්වත්නි මේ ඒ පුද්ගලයා තුල තදංග ප්‍රහාණයක් තියෙන එක්තරා විදියක. తాවකාලික ප්‍රහාණයක් තියෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණයක් නැහැ මේ සිතේ. සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහාණය වෙලා නෙවෙයි. නමුත් ධානා සිතේ ප්‍රබල බව නිසාම නීවරණ නැහැ. එක්තරා මිදුණු නීවරණ වලින් මිදුණු සිතක් පවතිනවා. ඒකට කියන්නේ විමුක්ත සිත. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති කියලා චිත්තානුපස්සනාවක කියන්නේ. විමුක්ත සිත විදියට දැනගන්නවා කියනකොට කෙනෙකුට හිතෙනවා ආයෙන රහතන් වහන්සේ වෙන්න ඇති. නෑ පින්වත්නි, චිත්තානුපස්සන වඩන කෙනායේ. රහතන් වහන්සේට සරුවාකාරයෙන්ම මිදිලා හිත. නමුත් මේ ධානය වඩනකොට වඩන වෙලාවෙ මිදිලා. ඒකනේ මේ ඔක්කොම වර්තමාන විපස්සනා. වර්තමානී තමයි නිවන් මඟ අදාළ.
බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත්ව විපස්සති. මහණෙනි නිවන් දකිනවා නම් එයා වර්තමානයේ ධර්ම විදර්ශනා කරන එකයි කරන්නේ. එතකොට දැන් හොඳට බලන්න සම්මා දිට්ඨිය කියන්නේ මණිකක් ලැබුණා වගේ. ඊට පස්සේ මේ මණික උපදාන්න අවශ්‍ය උපකරණ ටික අවශ්‍යයිනේ. ඒ මණික උපදාන්න නම් ස්ථීරව මණික උපදමන්නෙක් ඕන. ඒ මණික උපදමන්න වගේ තමයි සම්මා සතියෙන් උදව්ව ගන්නවා. මණික උපදමන්න ගන්න උපකරණ ටික වගේ තමයි සමාධිය. සම්මා සමාධිය. යටත් පිරිසින් ධානය එකක්වත් උපදව ගන්න එක. ඊට පස්සේ මේ මිනිහෙකුත් ඉන්නවා මම උපදමන්නත් ඉන්නවා මණික උපදමන්න අවශ්‍ය සියුම් උපකරණ ටිකක් තියෙනවා කියලා මේ දෙක දෙපැත්තෙන් තිබ්බොත් එහෙම මණික උප වැටෙයිද? වැටෙන්නේ නැහැ. මණික උපදමන්නා විසින් අර උපකරණ ටික අරගෙන මණික අරගෙන අයෝමය ශිල්පීය කුසලතාවේ පාවිච්චි කරලා උපදමන්න ඕනේ. ඒක ඒ උපදමන කෘත්‍ය වගේ තමයි පින්වත්නි සම්මා වායාමය. එතකොට වෑයම් කරන්නේ මොකටද? වෑයම් කරන්නේ යාට සම්මා වායාමයේ කියන හැම තැනම තියෙන කුසලතාවය. හොඳට බලන්නකෝ. සම්මා වායාමයේ කියන එක ගිහින් අද පෙළලා බලන්න. ඒක තියෙන්නේ කොහමද? උපන් කුසල්, උපන් අකුසල්. නූපන් කුසල්, නූපන් අකුසල් උච්චරයි. දැන් මෙයාට උපන් කුසලයක් තියෙනවා. මොකද්ද? උපන් කුසලයක් තියෙනවා එක්තරා විදියක කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ විචිකිච්ඡා කියන නීවරණ මිදිලා එක්තරා විදියක සමාහිත සිතක් එයාට තියෙනවා භාවනා කරනකොට. ඒක තමයි කුසලය. ලෝකයාට නෑ ඒ කුසලය. ලෝකයාට හැම කුසලයක් ඇත්තේ නෑ පින්නොත්නි. ලෝකයා හැම කුසලයක් ගැන දන්නේ නෑ. අකුසලය මොකද්ද? අකුසලයේ තමයි සුපුරුදු කාමච්ඡන්දයෙන් බැට කනකම. දැන් ඒක නෑ නිමිතන. එතකොට දැන් එයා කුසලයේ මතම එකතු වෙලා ඉන්න උත්සාහ කරනවා සම්මා වායාමය. සම්මා වායාමය. එතකොට ඒ කුසලයේ මොකද්ද? පළවෙනි ධ්‍යානය කියලා අපි හිතමු. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත යම් සමාධි කුසලතාවයක් කියලා හිතමු. ඒ සමාධිමත් සිත ඇති වෙලා නැති වෙලා යනවා. ඒක ඇති වෙන්නේ ඇති වෙලා නැති වෙලා යනවා කියලා විමසලා බලන එක තමයි සතර සතිපට්ඨානෙ. හරි? ඔය තුنين උදව්ව ගත්තට පස්සේ අර මණික තියෙනෝනේ සම්මාදිට්ඨිය. ඒ මණික තියෙනෝනේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය උපදමන්න පටන් ගන්නවා. සම්මාදිට්ඨියේ උපමට්ටම් වීම හරියට මේ විදියට ඇති වෙන නැති වෙන සිත දෙස බලලා ඒ ඇතිවි නැතිවි යන ධ්‍යාන සිත් අනිත්‍යයි කියලා අනාත්මයි කියලා බලනවා නම් ඒක හරියට මැනක උපදැම්මා වගේ. ඔය අංග හතර තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉතා සුවිශේෂ අංග ටික. ඊතුරු ටික සම්මා වාචා ඒවා බොබෑතින් තමයි හැදෙන්නේ. ඒවට අපි ප්‍රමුඛතාවය දෙන්නේ. ඒවා නිකන් හැදෙන්නේ පින්වත්නි. හොඳට බලන්නකො සතර සතිපට්ඨානයේ තිබ්බොත් සමාධි කුසලතාවයේ තිබ්බොත් සතර සතිපට්ඨානයේ මත යෙදෙන සිත කුසලයමයි කියලා බැලුවොත් පින්වත්නි මොනවටද ආය වචන අලුතින් හදන්නේ? එයා තුල කොහොමත් පාරිශුද්ධ වචන ඇති කෙනෙක්. සතර සතිපට්ඨානයේ තියෙනවා නම් පින්වත්නි හැම වෙලාවකම නීවරණ වලට වටිනාකම දෙන්නේ නැතුව යම්කිසි සමාහිත භාවයකට වටිනාකම දෙන සමාධි කුසලතාවයේ තියෙනවා නම් සම්මා දිට්ඨියකුත් එයාට තියෙනවා නම් පින්වත්නි යාගේ ආජීවයේ කැලැල් වෙයි කියලා ඔයාලා හිතනවද? එයාගේ ආජීවිතේ කැලැල් වෙයිද? ආජීවයේ නිකං සම්මා ජීවයේ හැදෙන්නේ. පින්වත්නි සම්මා කම්මන්ත කියලා පින්වත්නි ප්‍රාණඝාතය කරනවා ඊට පස්සේ හොරකම් කරනවා වගේ බොහොම දුර්වල චර්යාවක් සතර සතිපට්ඨානෙන් Tamanගේම සිත විමසා සමාධි උපදවාගෙන ඒ සමාධි සිතත් අනිත්‍ය වශයෙන් බලන මිනිහෙක් තුල ඔගොල්ලෝ හිතනවද එයා ඕකෙන් එළියට ගිහින් ආයෙ හොරකම් කරයි කියලා? පින්වත්නි සම්මා කම්මන්තේ නික ඒකයි සීලයේ දුරින් මම මේ කියන එක ඔය පින්නතුන්ලාට හුරු කොහොමද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ඔය විදියටනේ. ඔය විදියට නිවන් දකින්න අමාරුයි. කෙනෙක් අහන්න පුළුවන් ඒ විදියට නිවන් දකින්න බැරිමද කියලා. ඊටාම හොඳින් පුළුවන්. එහෙන් බැරි නම් බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරන්නේ නැහැ. එතකොට මම මේ කියන්නේ අලුත් කතාවක්ද? මේක අලුත් කතාවක් නෙමෙයි. ඔය පින්නතුල්ලා මහා චත්තාරිසක සූත්‍රයේ බලන්න මේ රේඛියව තියෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ චක්‍රීයව පැහැදිලි කරනවා. වටයක් විදියට පැහැදිලි කරනවා. උඩින්ම සම්මා දිට්ඨිය, සම්මා සතර සතිපට්ඨානයයි, සම්මා සතිය, සමාධි කුසලතාවේ සම්මා සමාධිය,
ඊට පස්සේ සමාධිය තුලින් උපදව ගන්නකොට ඇති වෙන ධානයේ කුසලය ඊට පස්සේ සමාධිය නැති වෙලාවට ඇති වෙන නීවරණ ටික අකුසලයේ විදියට දකින්න එක සම්මා වායාමී කියන තුන පෙන්නලා ඊට යටපෙළින් පෙන්නනවා ඊතුරු අංග 4. ඊතුරු අංග 4. මං හිතනවා මේ විදියට නිවන් දකින්නවා නම් නිවන් දකින්න කෙනෙකුට ඒක ගොඩාක් වටිනා දෙයක් කියලා. ඔන්න ඔය විදියට යම් කෙනෙක් ජවය ගත්තොත් ඔය ආකාරයට යම් කෙනෙක් ධර්මය දියුණු කරන්න පටන් ගත්තොත් පින්වත්නි මේ විදියට ධර්මයේ දියුණු කරන කෙනාට ධර්මයේ මඟ හැරෙන්න විදිහක් නැහැ. එතකොට මේකෙන්දී අපි කරන්නේ හොඳට මතක තියාගන්න අපි හැම වෙලාවකම කියනවා ඥානතෝ හම්බික්ක දැන් අද දේශනාවේ පාඩේ ඒකනේ ඥානතෝ පසතෝ ආශ්‍රවක ශේකර ගන්න ඉලක්කය. දැනගන්නේ මොනවා ගැනද දැනගන්නේ ලෝකයක් ගැන දැනගන්න එපා. හම්බෙන පොත කියවන්න යන්න එපා. ඔය පොත් ඔක්කොම කියුවට නිවන් දකින්නේ නැහැ. එහෙනම් විශ්වවිද්‍යාල මහාචාර්යවරු නිවන් දකින්න ඕන. අඩුම බෞද්ධ අධ්‍යයන අංශවල ආයවත් සෝවාන් වෙන්න ඕන. ඇයි ලංකාවේ බෞද්ධ අධ්‍යයන අංශවල ඉන්න මහාචාර්යවරු මහ පුදුම දැනුමක් තියෙන්නේ. ලංකාවේ මට මතකයි කැලණි විශ්වවිද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලේ එක මහාචාර්යවරයෙක් හිටියා අභිධර්ම කෝෂය කියලා තියෙනවා. ඔය අභිධර්ම ක්‍රම ගොඩාක් තියෙනවා. අභිධර්ම කෝෂය කියලා එකක් තියෙනවා. එක අභිධර්ම ක්‍රම තියෙනවා තන්ත්‍රයාන වජ්‍රයාන එකන ඊට විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධි වගේ ගොඩාක් ගුරුකුලවල අභිධර්මයේ පිළිබඳ කියවීම් තියෙනවා. මේ මිනිස්යාට ඒ ඔක්කොම පාඩම්. මේ මිනිස්යාට පොත නැතුව මට මතකයි එකවරක් අභිධර්ම කෝෂය කියන එක ඉගෙනුවා පොත නැතුව. මං හිතන්නේ පහුගිය කාලේ මරුණාද කොහෙද? ඒ කියන්නේ සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ඔයාලා මේ විදියට විමසන්න ගියොත් මේ අපි මේ රටාවට බුදුරජාණන් සෝදාල විදියට විමසන්න ගියොත් එයා අලුතෙන් පොත් පෙන්නන්න ඕනේ. එතකොට එයා එහෙනම් මොනවා ගැනද එයා දැනගන්න ඕන ඥානතෝ ස්කන්ධ ධාතු ආයතන ගැන දැනගන්න. හොඳට ඉගෙන ගන්න. ඊට පස්සේ තව එකක් ඉගෙන ගන්න. 3ක් ඉගෙන ගන්න ඕනේ. 2. ඒ ස්කන්ධ ධාතු ආයතනයේ කෙරේ පවතින උපාදානීය ගැන හොඳට ඉගෙන ගන්න. 3. ඒ ස්කන්ධ ධාතු ආයතනයේ කෙරේ උපාදානයේ නිසා තමන් තුළ රැස් වෙන භව සංස්කාර ගැන ඉගෙන ගන්න. එච්චරයි. ඊට පස්සේ ඔය කතාව තමන්ටම ගලපලා බලන්න මා තුළ මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. තමන්ට ගලපලා බලන්න කලින්ම සමාධි කුසලතාව උපාදවගෙන සමාධිමත් සිතකින් ඒක විමසන්න. ඒ විමසලා ඒ සමාධිමත් සිතින්ම තවත් අඩියක් ඉස්සරහට තියලා සමාධියේ ඒ අඩියක් ඉස්සරහට තියලා තමන්ගේම ස්කන්ධ ආයතන ධාතු ටික බිඳෙන ආකාරය බලන්න බිඳෙන ස්කන්ධයන් කෙරෙහි අවිද්‍යා සහගත උපාදානී සකස් වෙන ආකාරය බලන්න මේක ඇතුලේ රැස් වෙන භව සංස්කාර නැවත නැවත ස්කන්ධ ධාතු ආයතන හදන විදිය බලන්න. එතකොට තේරෙවි මේ ඔක්කොම දුකක් කියලා. අන්න එතකොට දුක්ඛාරිය සත්‍ය උපදිනවා. දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සුදා. පෙර නොඇසූ විරු ඥානයක් එදාට පහළ වෙයි. කවදාවත් අත්දැකලා නැති දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාද යන්න දැන් ඔයාලට ධර්මයේ ඇසක් පහළ වෙයි. අන්න ඒකෙන් ඔයාලට දැනගන්න දැක ගන්න පුළුවන්. චක්කුං උදපාදි ධර්මයේ හැක් පහළ වෙයි. දැන් දැනගන්න එක නෙමෙයි දැන් තව අඩියක් එහා පැත්තේ ඉන්නේ මොකද්ද? දැක ගන්නකම. ඥානතෝ පස්සතෝ. දැන් ඉතින් ආශ්‍රවක්ෂය වෙන්නම ඕන. ආශ්‍රවක්ෂය නොවි තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලා සියලු දෙනාටම ආශ්‍රවක්ෂය කර ගැනීම පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. දේශනාවේ දායකත්වය කොස්සින්න ගණේ මුල්ල පදිංචි නීතිඥ සන්ධ්‍යා අබේවීර මහත්මිය සමග පවුලේ පින්වත් පිරිස විසින් දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. නීතිඥ සන්ධ්‍යා අබේවීර මහත්මිය ප්‍රදාන පින්වතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. ඒ හැම දෙනාගේම ජීවිත සුවපත් වේවා. ආධ්‍යාත්මික දියුණුව සැලසේවා. හැම දිනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සන්ධ්‍යා අබේවීර මහත්මිය ප්‍රදාන පින්තුන් බලාපොරොත්තු වෙනවා 2023 අගෝස්තු මාසයේ 15 වන දින අභාව ප්‍රාප්ත වුණු ඉංජිනේරු මහින්ද අමරසූරිය මහත්මයාට අනුමෝදනා කරන්නට
බලාපොරොත්තු වෙනවා. අබේවීර පියතුමන්ට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. හේමා අබේවීර විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පින්වත් මෑණියන්ට අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහින්ද අමරසූරිය මහත්මයාගේ පියතුමන්ටත් මෑණියන් වන සෝමා අතනායක මෑණියන්ටත් අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දෙමව්පියන් දෙදෙනාටද මේ කුසල් උපනිශ්‍රය වේවා. හැම දිනාගේම ජීවිත වඩා සුවපත් කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඥාති සහෝදර චූලනී පෙරේරා මහත්මයාට ඇතුළු පවුලේ පරලෝක ප්‍රාප්ත සංසාරගත සියලු ඥාතීන්ටත් සන්ධ්‍යා අබේවීර මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් අනුමෝදනා කොට තිබෙනවා. ඒ සියලු දෙනාගේම භවය සුවපත් වේවා. මෙතනට සම්බන්ධ වුණු හැම දෙනාගේම නමින් මියගිය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ටද මේ ධර්ම දානමේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කොට තිබෙනවා. මෙතනට සම්බන්ධ වුණු මේ සියලුම දෙනාටත් මේ කුසල් හේතුපකාර වේවා. මේ පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රදාන මෙතනට සම්බන්ධ වී සිටින මේ දායක පින්තුන්ලා සියලු දෙනාටද මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සන්ධ්‍යා අබේවීර මැතිණිය ඇතුළු පින්තුන් සියලු දෙනාට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රැකී ආරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පැමිණුණු සියලු දෙනාගේ ජීවිත සුවපත් වේවා. හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේදීම නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ සියලුම පූජනීය මහා සංඝරුවනට මේ කුසල් හේතු වාසනා වේවා. සියලු මහා සංඝරත්නයටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් මේ සම්බන්ධ වුණු හැම දිනාටමත් එකතු වුණු ලොකු කුඩා සියලු දෙනාටත් බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරුවනටත් සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම සදහම් දේශනාව පවත්වා වදාළ පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අප සියලු දෙනායක ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ආරූප වාහිනියෙන් ඔබට sannivedanaya කළ දායකත්ව ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.